අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඩිස්පල්ජියක් වෙන්නේ කියලා. මම අද සරලව පැහැදිලි කරනවා කොහොමද කෂේරුවේ තියෙන ඩිස්ක් එක. එහෙම නැත්නම් ඩිස්බල්ජ් එකක් කොහොමද වෙන්නේ කියන එක ඔයගොල්ලන්ට අද පැහැදිලි කරනවා. ඉතින් ඩිස්බල්ජ් එකක් වෙන්න පුළුවන් හේතු ගොඩක් තියෙනවා. වැරදි ඉරියව්වෙන් බර උස්සනකොට, තරබාරුභාවය නිසා, ජානමය හේතු නිසා සහ සමහර ඇක්සිඩන්ට් වලදී මේක වෙන්න පුළුවන්. ඉතින් ඩිස්ක් එකක් කොහොමද එළියට පයින්නේ කියලා අපි අද කතා කරමු. මුලින්ම අපි කතා කරමු කෂේරුවේ තියෙන සරල ව්‍යුහය ගැන. ඉතින් කෂේරුව කියලා කියන්නේ මේ වගේ ව්‍යුහයක්. ඉතින් කෂේරු දෙකක් අතර මේ වගේ ජෙල් එකක් තියෙනවා. තව ස්ට්‍රක්චර්ස් ගොඩක් තියෙනවා. හැබැයි අද අපි කතා කරන්නේ ඩිස්ක් බල්ජ් එක ගැන නිසා අපි සරලව බලමු කොහෙද මේ ඩිස්ක් එක තියෙන්නේ කියලා. ඉතින් කෂේරුකා දෙකක් අතර අන්තර් කෂේරුක මඩලක් තියෙනවා සහ එන්ඩ් ප්ලේට් එකක් තියෙනවා. ඉතින් එතන තව තියෙන ජෙල් එක. ඉතින් මේ ජෙල් එක පයින්නේ කොහොමද කියලා තමයි පැහැදිලි කරන්නේ. ජෙල් එක පයින් අවධි 4ක් තියෙනවා. ඉතින් ඒ අවධි 4 ගැන පැහැදිලි කරන්න මම අද තවත් එක්කෙනෙක් එක්කන් ආවා. හයි, අපි අද කතා කරන්නේ ඩිස්ක් බල්ජ් එක වෙන ස්ටේජස් 4. එතකොට මේ ස්ටේජස් ටිකෙන් ටික පහළට යනකොට මෙහාවල තියෙන සංකීර්ණතාවය ඒ වගේම බරපතල බව වැඩි වෙනවා. පළවෙනි එක තමයි ඩිස්ක් ඩීජනරේෂන්. ඩිස්ක් ඩීජනරේෂන් එකදී වෙන්නේ මේ ජෙලි කොටස තියෙන ඝනකම අඩුවීම පමණයි. එහෙම නැත්නම් මේ ජෙලි ස්ට්‍රක්චර් එක එළියට පනින්නේ නැහැ. දෙවෙනි එක ඩිස්ක් ප්‍රොලැප්ස්. මේකෙදි වෙන්නේ මේ තියෙන ජෙලි ස්ට්‍රක්චර් එක එළියට එනවා, හැබැයි බුබුලක් ආකාරයෙන්. පටලය කැඩිලා සම්පූර්ණයෙන්ම එළියට එන්නේ නැහැ. තුන්වෙනි එක එක්ස්ට්‍රූෂන්. මේකෙදි මේ ඇතුලේ තියෙන ජෙලි ස්ට්‍රක්චර් එක පිටත තියෙන මේ ජෙල් එකේ වලල්ල බිඳලා එළියට එනවා. මේ ඇවිල්ලා අපේ සුසුම්නා නාලේ ස්පයිනල් කැනල් එකට මෙන්න මේ තියෙන ජෙල් එක ඇතුල් වෙන්න පුළුවන්. අන්තිම අවස්ථාව සීක්වෙස්ට්‍රේෂන්. එතකොට මේකෙදිත් කලින් එක වගේම තමයි මේ ජෙල් එක පිටතට පැනලා ඒකේ තියෙන මේ ජෙලි කොටස සමහර වෙලාවට මේ මෙතනින් ගැලවිලා වෙන් වෙලා යන්න පුළුවන්. ගැලවිලා වෙන් වෙලා ගිහිල්ලා සුසුම්නා තරලයේ මේ ජෙලිමය කොටස පාවෙවි තියෙන පුළුවන්. මම මේ කතා කරපු අවධි 4 අන්තිම අවධි 2, 3 සහ 4 තමයි සංකීර්ණම අවධි. ඒතර මෙන්න මේ අවස්ථාවවලදී මේ ජෙලිමය කොටස නිසා ස්නායුවක් තෙරපිලා ඒ මත පීඩනයක් ඇති වෙන්න පුළුවන්. මේ හේතුව නිසා සමහර අයට කකුල දිගේ යන හිරි වැටෙන වේදනාවක් වගේ රෝග ලක්ෂණ මතුවීමේ අවස්ථාව තියෙනවා.